ජීවත් වෙනවා කියලා කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියන එකට නමක්. එහෙම හිතුවොත් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඕනම ප්‍රශ්නයකට උත්තරයක් නැත්තේත් නැහැ. ඒ අදාළ ප්‍රශ්නයට අදාළ උත්තර හොයාගන්න එක තමයි අමාරු වැඩේ. ඉතින් අපි බලමු මේ ලස්සන ක්‍රම පහෙන් කොහොමද අපේ ප්‍රශ්නයක් සරලවම විසඳගන්නේ. ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණත් මේ ක්‍රම පහ දැනගෙන ඉන්න එක කොච්චර ඔයාගේ ජීවිතේට වටිනවද කියලා තේරෙයි මේ ක්‍රම පහ දැනගත්ත පස්සේ. අපි බලමු මේ ලස්සන ක්‍රම පහ මොකක්ද කියලා. හුඟ දෙනෙක් කරන්නේ මේ ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්න ගැන හිතන එකනේ. මොකද හිතට නිතරම එන්න ගන්නේ අර ප්‍රශ්නෙම තමයි. මම මේ වගේ කාර්යයක වැටලා ඉන්නවා. මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. කාටවත් ඒක අපි කිව්වත් නැතත් අපේ හිතෙන් අපිට වදයක් වෙනවා මේ ප්‍රශ්නේ. හැබැයි පළවෙනි ක්‍රමය මෙන්න මේකයි. ඒ ප්‍රශ්නේ ගැන හිතනවා වෙනුවට මේ ප්‍රශ්නේ මම විසඳගත්තට පස්සේ මගේ හිතට කොච්චර සැහැල්ලුවක් තියෙනවද කියන එක හිතන්න ගන්න. ඒ ප්‍රශ්නේ එන්න කලින් ඔයා සන්තෝෂෙන් ඉන්නේ නැතිනේ. ඒ ප්‍රශ්නේ එන්න කලින් මං සන්තෝෂෙන් හිටියා නම් ඒ ප්‍රශ්නේ ආවට පස්සේ මට දුකක් ආවා නම් මේ ප්‍රශ්නේ නැති වුණාට පස්සේ මගේ හිත සතුටටපත් වෙනව නේද කියන එක අනිවාර්යෙන් කල්පනා කරන්න. අන්න ඒක තමයි සරල පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය. ප්‍රශ්නයක් ආපු ගමන් අර පළවෙනි ක්‍රමේ හිතලා ඊළඟට හිතන්න මේ ලෝකේ ප්‍රශ්නයක් ආපු පළවෙනි පුද්ගලයා මම නෙවෙයි. මේ ලෝකේ ප්‍රශ්න වලට මුහුණ දෙන මිනිස්සු අතර මම එක්කෙනෙක් විතරයි. හැබැයි මේ දේවල් කිව්වට ප්‍රශ්නයක් ආවට පස්සේ අර පළවෙනි ක්‍රමේ ප්‍රශ්න ගැනම හිතන්න ගන්න නිසා මේ මම කියන අනිත් හතර පහක් කරන්න බැරි ස්වභාවයක් ඔබ ඔබට හිතේ. නමුත් ඔබට අවශ්‍ය ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න නම් ප්‍රශ්نين ගැලවෙන්න නම් ප්‍රශ්න නිදහස් වෙන්න නම් මෙන්න මේ කරුණු පහ කොච්චර වටිනවද කියලා බලන්න මේ කරුණු පහම ඉවරනකම් අහගෙන ඉඳලා. හරි. දෙවෙනි එක තමයි මේ ලෝකේ ප්‍රශ්න ඇති වෙලා තියෙන මිනිස්සු අතර මම එක්කෙනෙක් විතරයි. තව ලක්ෂ ගණන් කෝටි ගණන් මිලියන ගණන් බිලියන ගණන් ප්‍රශ්න තියෙන මිනිස්සු අතර මම එක්කෙනෙක් විතරයි. ඒක නිසා මමත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නට මේ ප්‍රශ්න අතර ඉන්න තව කෙනෙක් විතරයි කියන එක දෙවෙනිට හිතන්න. හරි. තුන්වෙනි එක තමයි ප්‍රශ්නයක කටුක බව තියෙන්නේ ඒ ප්‍රශ්නට උත්තරයක් හම්බෙනකම් විතරයි. ප්‍රශ්නයක්වත් උත්තරයක්වත් ස්ථිර නෑ කියන එක හිතට දාගන්න. ඕනම ප්‍රශ්නයක්, ඕනම උත්තරයක්, ඕනම සන්තෝෂයක්, ඕනම දුකක් ඒ தත්ත්ව වෙනස් වෙනකම් විතරයි පවතින්නේ. අන්න ඒක හිතට දාගන්න. මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒ ලැබෙනකම් මට චූටි දුකක් නම් තියෙනවා තමයි. නමුත් ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනකම් තමයි මගේ මේ කටුක ස්වභාවය තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනහම මේ தත්ත්වෙ මගහැරනව නේද කියන එක අමාරුම වුණත් සිහි කරන්න. අන්න ඒක තමයි තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ. මේ ප්‍රශ්නේ එන්න කලින් මම කොච්චර සන්තෝෂෙන් හිටියද? ඉතින් මේ මගේ සන්තෝෂ නැති කරන්න මේ ප්‍රශ්නෙට මම වටිනාකමක් දෙන්න හොඳ නැහැ. හතරවෙනි කාරණේ විදිහට අන්න ඒක හිතන්න අනිවාර්යයෙන්ම. ප්‍රශ්නේ ගැන හිත අපි ප්‍රශ්නෙට වටිනාකමක් දෙනවා කියන්නේ ඒ ප්‍රශ්නේ තව තවත් හිත ඇතුලේ වද දෙනවා කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයනව වෙනුවට ඒ ප්‍රශ්නෙට වටිනාකමක් නොදී වෙන දෙයක් හිතන්න. ඒ ප්‍රශ්නේ හිතේ තියෙනකම් ඒ ප්‍රශ්නෙට ඔයා මුහුණ දෙනකම් ඔයාට යහපතක් නොවෙනවා කියන එක හිතන්න. මගේ හිතේ තිබ්බ සැනසීම විනාශ කරන්න මේ ප්‍රශ්නෙට ඉඩ දෙන්නේ නැහැ කියලා හිතන්න. අන්න ඒක තමයි හතරවෙනි කාරණේ. මොකද ඔයාගේ හිතේ තියෙන සැනසීම ටික නැති වෙලා ඒ ප්‍රශ්නේ ගැනම ඔයා හිතලා ඒ සැනසීම නැති වෙන්න ඔයා ඉඩ දුන්නොත් ඒ ප්‍රශ්නේ නිසා ඔයාට උත්තරයක් හොයාගන්න එක බොහොම අමාරු වෙනවා. ඒක නිසා හතරවෙනි කාරණේ විදියට මගේ හිතේ සැනසීම නැති කරන්න මම මේ ප්‍රශ්නෙට ඉඩ දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. පස්වෙනි කාරණය. මේක තමයි වටිනාම කාරණේ. මේ කාරණේ තදින් හිතට දාගන්න. ප්‍රශ්නයක් වුණාම කිසිම දෙයක් හිතට දාගන්න බැරි තරම් ප්‍රශ්නය ගැන හිතන්න අපේ හිත පෙළමෙන එක අපේ පුරුද්දක්. නමුත් අපිට ඕනි ප්‍රශ්نين ගැලවෙන්නේ නම් අනිවාර්යයෙන් මේ කාරණා ගැන සැලකිලිමත් වෙලා පුරුදු කරන්න. ප්‍රශ්නයක් තියෙන්නේ විසඳුමක් තියෙන නිසා අන්න ඒක හිතට දාගන්න. ඒක සත්‍යයක්. ඕනම ප්‍රශ්නයක් එන්නේ විසඳුමක් තියෙන නිසා. විසඳුමක් නැති ප්‍රශ්න මේ ලෝකේ කොහෙවත් නැහැ. ගැඹුරින් හිතන්න. ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න වාට තවත් ඒකෙන් ශක්තිය ධෛර්යය ලැබේ. ඕනම ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. ඒ අපිට උත්තරේ හොයාගන්න පහසුවෙන්ම අවස්ථාව තියෙන්නත් පුළුවන්. ටිකක් කල් ගත වෙලා අවස්ථාව උදා වෙන්නත් පුළුවන්. කොහොමත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන උත්තරයක් නැති ප්‍රශ්නයක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන කාලයේදී අපි මුහුණ දෙන කටුකභාවය නිසා තමයි අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන කාල සීමාවෙදී හිතෙන්නේ මේ ප්‍රශ්නය කොච්චර ගැඹුරුද, මේ ප්‍රශ්නය නිසා මට කොච්චර වේදනාවද, මේ ප්‍රශ්නය තව කෙනෙකුට වෙන්න එපා වගේ කාරණා එන්නේ ඒ ප්‍රශ්නයත් එක්ක අපි ජීවත් වෙන තාක් කල් විතරයි. ඉතින් හැමදේම වෙනස් වෙන ලෝකේ ප්‍රශ්නයක් විතරක් වෙනස් නොවි තියෙන විදිහක් නැහැ. ඉතින් ඒ ලස්සන කරුණු පහ ජීවිතේට එකතු කරගන්න, එකතු කරගෙන ප්‍රශ්නයක් ආවට පස්සේ සරලව එකින් එක හරි ඒ ගැන මෙනෙහි කරන්න.
මොකද ඒ ක්‍රම පහ සරල වුණාට තමන්ගේ ප්‍රශ්නයකට ඒ කරුණු පහ යොදා ගන්නකොට ඒකෙන් හිතේ සැනසීම දැක ගන්න පුළුවන් බව ඔබටම තේරෙන්න ගනි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි බොහොම ඉක්මනට හමු වෙනකම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. තෙරුවන් සරණ ඔයාලා හැමෝටම.